ශකස්තින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මම fat to fit කියලා මගේ journey එක record කරලා ඒක vlog කරලා YouTube upload කරන්න පටන් ගත්තයි කියලා. ඉතින් ඒ journey එකේ දෙවෙනි සතිය තමයි මේ. පළවෙනි සතියේ විදියට මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ සාමාන්‍යයෙන් මම කාපු පීපු විදිය කොහමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කියවනේ මේ පාර. ඒ කියන්නේ මේ දෙවෙනි සතියේදී මම 3 වේල පිළිවෙලට කන්න හිතාගත්තයි කියලා. ඉතින් මේ ඒක තමයි මේ දැන් වීඩියෝ එකට අරගෙන ආවේ. ඉතින් මම මේ සතියේ 3 වේල කාලා බීලා ඉන්නවයි කියලා හිතුවට 3 වේලට වඩා වැඩි වේලවල් ගාණක් මම කෑවා. ඒ විතරක් නෙමෙයි අර කිසිම ඩයට් කරන ෆීලිං එකක් නැහැ. ඕන විදියට කන්න පුළුවන් කියලා හිතලා පැණි රසද පිටිද හැමදේම කෑවා. උදේ වතුර වීදුරුවකින් දවස පටන් ගන්න මම මේ ඇත්තටම උත්සාහ කරා. මොකද මගේ ළඟ ඒ හැබිට් එක තිබ්බේ නැහැ. ඒක මම කොහොම හරි කරා. ඊට පස්සේ උදේ කෑම එක වෙනුවට කොළ කැඳ එකක් බොන්න try කරාට එක දවසයි මට කොළ කැඳ බොන්න පුළුවන් උනේ. මොකද වැස්සත් එක මම කොළ කැඳ බොන්න කොහොමත් ආස නැහැ. දවල්ට අනිවාර්යෙන් බත් කෑවා. ඊට අමතරව රැයට බත් කෑවා, ඉදියාප්ප කෑවා, රාමෙන් කෑවා. ඒවා මට රෙකෝඩ් කරන්න බැරි වුණා. ඇත්තටම මට තිබ්බ මොටිවේෂන් එක නැති වුණා. සතිය මැදක් යද්දි ඇත්තටම වීඩියෝ කරේ නැහැ. ඉතින් කොහොම හරි දැන් මම මේ 3 වෙනි සතියට ඇවිල්ලා ඉන්නේ. 3 වෙනි සතියේදී මම හිතාගත්තා සීනි නැතුව සතියක් ගත කරනවයි කියලා. මම ඇත්තටම දන්නේ නැහැ මේ වෙනකොට මට කරන්න පුළුවන් වේද නැද්ද කියලා. නමුත් මේ සතියේ මම මට දුන්න ටාගට් එක තමයි සීනි නැතිව දවස් 7ක් කෑම බීම ගන්න එක. මේ දෙවෙනි සතියේ. ඒ කියන්නේ මම 11 වෙනිදා ඉඳන් මම 17 වෙනිදා වෙනකන් දෙවෙනි සතිය මම මගේ fat to fit journey එක fail. මොකද මම සතිය පටන් ගන්නකොට 90 කිලෝ 96යි ග්‍රෑම් 350ට හිටියේ. සතිය ඉවර වෙලා සවුන්දා බලනකොට 97යි ග්‍රෑම් 500ක් වෙලා තියෙනවා. ඉතින් ජයග්‍රාහී ලෙස මම මේ සතියේ මගේ බර කිලෝ එකකටත් වඩා වැඩියෙන් වැඩි කරගෙන තියෙනවා. ඒක නෙමෙයිනේ මගේ ටාගට් එක. මට ඕන බර අඩු වෙන්නනේ. ඉතින් බලමු 3 වෙනි සතියේ මම මට දුන්න ටාගට් එක අචීව් කරලා මගේ බර ග්‍රෑම් 100කින්වත් අඩු කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ සතියේ මම කරන්නේ සීනි වලින් වැළකීලා ඉන්න එක. බලමු ඊළඟ සතියේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී මම ඒක ඒ විදිහටම කරයිද නැත්නම් මට වෙච්ච පොරොන්දුව කඩ කරයිද තව කිලෝ එකකින් බර වැඩි කරගනීද කියලා. එතකොට කෑම ගැන කිව්වොත් දවසට ප්‍රධාන වේල් දෙකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අතරමැදි එන බඩගිනි වලදී ෂෝටිස් කන්න නැතුව පළතුරු හරි නට්ස් වලට හරි මාරු වෙන්න තමයි මං හිතාගෙන ඉන්නේ. කොම් වෙයි දන්නේ නැහැ. බලමු කරන්න පුළුවන් වේද කියලා. ඒ විතරක් නෙමෙයි මම මටම පොරොන්දු වුණා මේ සතියේ කන බොන ඒවා කොහොම හරි රෙකෝඩ් කරනවයි කියලා. මොකද මම මේ සතියේ කියන්නේ දෙවෙනි සතියේ එක කරේ නෑනේ. 3 වෙනි සතියෙන් හම්බ වෙනකන් ටටා